හෙට දිනේදී ඔයගොල්ලොත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා සජීවීව. ඉතින් ඒ සඳහා මම සම්බන්ධ කරගන්න කැමති මාත් එක්කම ජීව විද්‍යාව හදාරපු ආදරණීය සහෝදරයෙකුයි සහෝදරියෙකුයි. එතකොට මේ වෙනකොට කියන්න සතුටුයි දැන් මම තාම වෛද්‍ය විද්‍යාපීඨයේ අවසන් වසර ඉගෙනම ලබන ගමන් ඉන්නකොට මේ කතා කරන්න හදන අය මාත් එක්කම තමයි විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙන්නේ. එක සහෝදරියක් නෙත්මි කියන සහෝදරිය එයා මේ වෙනකොට තමන්ගේ ඩිග්‍රී එක අවසන් කරලා තිනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයෙන්. ඒ වගේම අනිත් සහෝදරයා මාත් එක්කම විභාග ලියලා එයා ඇතුළත් වුණා මේ මොරටුව විශ්වවිද්‍යාලයේ IT ෆැකල්ටි එකට. ඒතකොට ඒකෙන් එයාත් මේ වෙනකොට ඩිග්‍රී අරගෙන මේ දෙන්නම දැන් රැකියාවල් වල නිරත වෙනවා. ඉතින් මම ඒකයි කියන්න හදන්නේ දැන් කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ජීව විද්‍යාව හදාලා ඔන්න දැන් රිසල්ට්ස් ආවා. නමුත් මෙතනින් එහාට කරන්න හිතා ගන්න දෙයක් නැහැ. මේ රජයේ විශ්වවිද්‍යාලයකට යනවද? තව ආධාරණ දේවල් තියෙනවද? ඒවත් එක්ක මොන හරි කරන්න දේවල් තියෙනවද කියන. ඉතින් එහෙනම් ඔන්න ඔයාලට තමයි මේ අවස්ථාව. ඉතින් මේ දේවල් සම්බන්ධව ගණිතාංශයෙන් කරපු ආට වුණත් ඒ වගේම තවත් ජීව විද්‍යාංශයෙන් කරපු ඔයාට වගේම ඒ වගේම සමහර කලාව හෝ අනිත් විෂය ධාරාවන් වලින් කරපු ඔයාට උනත් මේ වීඩියෝ එක වැදගත් වෙන්න පුළුවන්. ඒ හින්දා දැනුවත් කිරීමේ වීඩියෝ එකක් විදිහට තමයි මේක දාන්නේ. ඔයාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න විශ්ව පෙරේරා YouTube නාලිකාවත් එක්ක හෙට දිනේදී අපි හම්බ වෙමු. රාත්‍රී 8ට අපි වෙලාව දැනුවත් කරන්න නැවතත් රාත්‍රී 8ට සම්බන්ධ වෙමු. සජීවීව විශ්ව පෙරේරා YouTube නාලිකාවෙන් මේ සම්බන්ධව කතා කරන්න. එහෙනම් හෙට හම්බ වෙනකන් හැමෝටම ජය වේවා. අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න වීඩියෝ එක. ඒ වගේම notification on කරලා තියාගන්න වීඩියෝ එක live යනකොටම ඔයගොල්ලන්ට දැනගන්න හම්බෙයි. ඔයාලට විශේෂයෙන්ම මේ සාකච්ඡාවේදී සජීවීව ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඒ වගේම අපි Zoom සඳහා Zoom හරහා සම්බන්ධ වෙන්නත් ඔයාලට අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම YouTube live හරහා ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බ වෙනවා. එහෙනම් සුබ දවසක්.